හයි හයි මගේ යාළුවනේ. ඔන්න එහෙනම් ගොඩේ දවසකින් ඔයාලට ලස්සන අලුත් කෙටි කතාවක් අරගෙන ආවා. කතාවේ නම තමයි සෙල්ලක්කාර නපුරෙකුගේ හිතුවක්කාර ආදරේ. මේකත් තනි කොටසක කෙටි කතාවක්. එහෙනම් අපි යමු අද කතාවට. අනේ තාත්තේ, මට නම් බෑ ඔය කේසර කියන මනුස්සයව කසාද බඳින්න. ඒ මිනිහා මහ දුෂ්ට නපුරු මිනිහෙක්නේ. ඔයාලට ඕනි මම ඉක්මනට මැරලා යනවා දකින්නද? නෙත්මි සෙව්වන්දි දිසානායක කියන්නේ සුචිත් අබේකෝන් දිසානායකගේ දෙවැනි දුව. කෙල්ලට මේ වෙනකොට වයස අවුරුදු 22යි. එයා පෞද්ගලික කැම්පස් එක මේ වෙනකොට මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ගන්න ගමන ඉන්නේ. එතකොට කේසර ආදිත්‍ය විජයවර්ධන කියන්නේ ජයන්ත විජයවර්ධන කියන රටේ ඉන්න ලොකුම බිස්නස්මන්ගේ එකම පුතා. කෙල්ල යන මේ පෞද්ගලික කැම්පස් එක සම්පූර්ණයෙන්ම අයිති කේසරගේ පවුලට. කේසරට මේ වෙනකොට අවුරුදු 24ක් වෙනවා. එයත් කෙල්ල යන කැම්පස් එකේම තමයි යාගේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරන්නේ. එයා මේ වෙනකොට ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එකේ තමයි ඉන්නේ. මිනිහා ඩිග්‍රී එක කරන ගමන්ම විජයවර්ධන ගෲප් එකට අයිති ගොඩාක් බිස්නස් මේ වෙනකොට තනියම රන් කරනවා. එහෙම කියලා බැහැදුව මිස්ටර් විජයවර්ධනම තමයි කේසර පුතා වෙනුවෙන් ඔයාට මේ මංගල යෝජනාව අරගෙන ආවේ. ඔයා මේකට අකමැති වුණොත් එහෙම ඒ මිනිස්සු අපිත් එක්ක තරහ වෙයි. ඒ මිනිස්සුන්ව තරහ කරගත්තත් අපිට ආයේ කලින් වගේ ලේසියෙන් බිස්නස් කරන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා ඔයා මේකට අකමැති වුණත් කරන්න දෙයක් නෑ දුව. ඔයාට මේ කසාදෙට ලෑස්ති වෙන්නම සිද්ධ වෙනවා. තාත්තා ඒ විදියට කියනකොට කෙල්ලටත් ආයේ කියන්න කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. එයා ඉතින් මේක තමයි යාට උරුම දෛවය කියලා හිතලා එයාගේ හිත හදාගත්තා. මොකද ඉතින් එයාලා කේසරලා වගේ ලොකු බිස්නස්මන්ලා නෙවෙයිනේ. කේසල්ලට තියෙන සල්ලි බලෙත් එක්ක එයාලට ඕනි නම් පුළුවන් එක පැයෙන් නෙත්මිගේ තාත්තගේ බිස්නස් ඔක්කොම බංකලොත් කරලා දාලා එයාලා පාරට වුණත් ඇදලා දාන්න. කොහොම හරි ඉතින් තාත්තගේ දුවගේ මේ කතා බහ ඉවර වෙලා සම්පූර්ණ සතියක්ම ගෙවිලා ගියා. ඔන්න ඉතින් අද කේසර එයාගේ අම්මයි තාත්තයි එක්කම කෙල්ලගේ ගෙදර එන්නයි හදන්නේ. එයාලගේ එන්ගේජ්මන්ට් එකට දින දාගන්න. දුව, අද මිස්ටර් විජයවර්ධන යාගේ ෆැමිලි එකත් එක්ක මෙහෙ එනවා කිව්වා ඔයාලගේ කසාද ගැන කතා කරගන්න. ඒ නිසා ඔයාද කැම්පස් යන්න එපා. තේරුණාද? තාත්තා ඉතින් කෙල්ල කැම්පස් යන්න ලෑස්ති වෙන්න හදනකොටමයි ඒ විදිහට කිව්වේ. අනේ තාත්තේ, අද මට ලොකු ඇසයින්මන්ට් එකක් තියෙනවා. එයාලට වෙන දවසක එන්න කියන්නකෝ. මං අද නොගියොත් මාව එක්සෑම් එකෙන් ෆේල් කරයි. එහෙම කරන්න බෑ දුව. මං කොහොමද මේ මිනිස්සුන්ට කියන්නේ ඔයාට අද ඇසයින්මන්ට් එකක් තියෙනවා වෙන දවසක එන්න කියලා? ඒ මිනිස්සු හිතයි අපේ ලොකුකම කියලා. ඔයාද ගෙදර ඉන්න. එක්සෑම් එක ෆේල් වෙනවා නම් ෆේල් වුණද? ඔක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. කේසල්ලට තියෙන සල්ලි බලය හින්දම නෙත්මිගේ තාත්තා මේ වෙනකොට ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. එයා යාගේ දුව ගැන හිතන්නෙම නැති තරම්. එයාට ඕනි කොහොම හරි කරලා කේසල්ලගේ සල්ලි බලය යොදාගෙන එයාගේ බිස්නස් ටික තව තවත් ලොකු කරගන්න විතරයි. මහත්තයා, අන්න අර මිනිස්සු ඇවිල්ලා. කොහොම හරි ඉතින් තාත්තලා දුවලගේ රණ්ඩුව ඉවර වෙලා පැයක් විතර ගියාට පස්සේ කේසර්ලා ආවා. ඒකත් මර්සිඩීස් කාර් එකකින්. එන්න මිස්ටර් විජයවර්ධන. අපි මේ ඔයාලා එනකම්මයි බලාගෙන හිටියේ. කෙල්ලගේ තාත්තා ඉතින් හරිම සතුටෙන් මිස්ටර් විජයවර්ධනවයි එයාගේ නෝනා දේවිකාවයි කේසරවයි ගේ ඇතුළට පිළිගත්තා. කෝනෙත් මිදුව මිස්ටර් දිසානායක? දුව කාමරේ මිස්ටර් විජයවර්ධන. නිලු, දුව එක්කන් එන්නකෝ. තාත්තා එහෙම කියද්දි කෙල්ලගේ අම්මා ගිහින් කෙල්ලව සාලෙට එක්කන් ආවා. බුලත් හෙප්පුවක් අතේ තියාගෙන සාරියක් ඇඳලා එහෙමනම් නෙවෙයි කෙල්ල හිටියේ. මොකද ඉතින් මෙයාලා සාම්ප්‍රදායික මිනිස්සු නෙවෙයිනේ. කෙල්ල ඇඳගෙන හිටියේ දණහිගාවට වඩා ටිකක් කොට ලාරෝස පාට ගවුමක්. ඒකත් අඩිඋස හීල්ස් දෙකකුත් දාලා. ෂා, නෙත් මිදුව, ඔයා අද හරිම ලස්සනයි පුතේ. කෙල්ලව දැක්ක ගමන්ම කේසරගේ අම්මා ඒ විදිහටයි කෙල්ලව වර්ණනා කරේ. කේසර වුණත් කෙල්ල දිහා බලන් හිටිය ඇස් පිල්ලන් නොගහ. හරි. දුවත් ආවනේ. අපි එහෙනම් දෙන්නගේ මැරේජ් එකේ අනිත් වැඩ කතා කරගමු නේද මිස්ටර් දිසානායක? හරි මිස්ටර් විජයවර්ධන. අපි ඕනි දෙයක් කතා කරමු.
මෙහෙමයි මිස්ටර් දිසානායක. මම කල්පනා කරේ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක පුළුවන් තරම් ඉක්මනට අපි කරලා ඉවරයක් කරමු කියලා. අපි වෙඩින් එක පස්සේ ගමු. මේ සතිය ඇතුළතම වගේ මේ වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මම මේ පාඩයකට ඉන්වයිට් කරන්න හිතන් ඉන්න ලොකු බිස්නස්මන්ලා දෙතුන් දෙනෙක්ම ලබන සතිය වෙනකොට ලංකාවෙන් පිට යනවා. ඒ නිසා අපි මේ සෙනසුරාදාට එන්ගේජ්මන්ට් පාටි එක ගමු. එන්ගේජ්මන්ට් පාටි එකත් එක්කම දෙන්නගේ රෙජිස්ට්‍රේෂන් එකත් කරමු. එතකොට වැඩේ ලේසියිනේ. මිස්ටර් දිසානායක ඒක ගැන මොකක්ද හිතන්නේ? මේ සෙන්සිරාදට එන්ගේජ්මන්ට් එකයි රෙජිස්ට්‍රේෂන් එකයි දෙකම ගන්නවා කිව්වම කෙල්ලගේ ඇස් දෙක නම් උඩ ගියා. මොකද ඉතින් එන්ගේජ්මන්ට් එකත් එක්කම රෙජිස්ට්‍රේෂන් එකත් ගන්නවා කියන්නේ පෝරු පැතලා වෙඩින් එකක් නොගත්තට නීත්‍යානුකූලවම නෙත්මි කේසරගේ වයිෆ් වෙනවා කියන එකනේ. කෙල්ලනම් ඉතින් අනේ මේකට බැහැ කියන්නක තාත්තා කියන්න වගේ තමයි තාත්තගේ මූණ දිහා අසරණ විදියට බලාගෙන හිටියේ. ඒත් ඉතින් මේ වෙනකොටත් එයාගේ තාත්තා මිස්ටර් විජේවර්ධනගේ නූල්වලින් නැටවෙන රූකඩයක් වෙලා ඉවරයිනේ. ඒක නිසා එයා කෙල්ලගේ අසරණ බැල්ම අමතක කරලා දාලා මිස්ටර් විජේවර්ධනට එයා මේකට කැමතියි කියලා කිව්වා. හරි මිස්ටර් විජේවර්ධන, ඔයා කියන ඕනිම දවසක අපි මේ වැඩේ කරමු. ඔයා කියනවා නම් අපි මේක හෙට කරමුයි කියලා මට ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒකත් හරිනේ. මං එන්ගේජ්මන්ට් පාටි එක ගන්න හිතන් ඉන්නේ අපේම හොටෙල් එක තමයි. මං ඔයාලට ඒ ගැන විස්තර ටික පස්සේ එවන්නම්. ඔයාලගේ පැත්තෙන් කියලා කිසිම දෙයකට කරදර වෙන්න ඕනි නැහැ. මං හැමදේම මගේ වියදමෙන් බලා ගන්නම්. ඔයාලට තියෙන්නේ දුවව එක්කගෙන මං කියන වෙලාවට එතනට ඇවිත් ඉන්න විතරයි. මේ වැඩේට තමන්ගේ අතින් එක සතයක්වත් වියදම් වෙන්නේ නැහැ කියලා ඇහුනම කෙල්ලගේ තාත්තට පුදුම සතුටක් තිබ්බේ. ආයිතින් එයා ගිහින් මලක් පිපෙනා වගේ තමයි. කොහොම හරි ඉතින් කෙල්ලගේ කැමැත්ත අකමැත්ත බල්ලට දාලා එන්ගේජ්මන්ට් එකේ වැඩ කටයුතු ටික තාත්තලා දෙන්නම තීරණය කරලා අවසන් කරා. කේසරත් මෙතනදී එක වචනයක්වත් කතා කරේ නැහැ. එයා ආපු වෙලාවේ තම කෙල්ලගේ මූණේ තියෙන අසරණ බැල්ම දිහාමයි බලාගෙන හිටියේ. එයාට නම් හොඳටම තේරෙනවා නෙත්මියාව කසාද පදින්න පොඩ්ඩක්වත්ම කැමති නැහැ කියලා. ඒත් ඉතින් මිනිහටත් කෙල්ලගේ කැමැත්ත අකමැත්ත ගැන කිසිම වැඩක් නැහැ. එයාට බලෙන් හරිකමක් නැහැ කෙල්ලෝ කසාද බැදගන්න විතරමයි ඕනි. අංකල්, ඔච්චර වෙලා කටවහගෙන හිටපු කේසර කටඇරිය තාත්තලා දෙන්න හැමදේම තීරණය කරලා ඉවරයක් කරාට පස්සේ. ඇයි පුතා? මට නෙත්මි එක්ක ටිකක් කතා කරන්න ඕනි අංකල්. හා පුතා. දුව කේසර අයියා එක්ක එළියට ගිහින් ටිකක් කතා කරන්නකෝ. එළියට? එළියට ගිහින් නෙවෙයි අංකල්. මට ඕනි නෙත්මි එක්ක එයාගේ කාමරයටම ගිහින් කතා කරන්න. කොල්ලා එහෙම කියති නෙත්මිගේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි. කොල්ලගේ අම්මයි තාත්තයිත් කොල්ලා දිහා බැලුවේ පුදුම වෙලා. පුතා, එහෙම කරන එක හරි නෑනේ. ඔයාට නෙත්මි දුව එක්ක කතා කරන්න ඕනි නම් ඔයා එළියට ගිහින් කතා කරන්න. හරි නැහැ. මං කවද්ද තාත්තේ මං කරන දේ හරිද වැරදිද කියලා බල කරේ? මං කරන්නේ මට ඕනි දේ. එක හරි වුණත් වැරදි වුණත් මට එකෙන් වැඩක් නැහැ. කොල්ලා තමන්ගෙම තාත්තට වුණත් ලොකු පාට් තමයි දාන්නේ. කේසර කියන්නේ තමන්ගේ තාත්තගේ කීමටවත් ගරු නොකරන චරිතයක්. මොකද එයා එයාගේ තාත්තට පොඩ්ඩක්වත්ම කැමති නැහැ. මොකද කේසරගේ තාත්තා එයාගේ ඇත්තම අම්මව දික්කසාද කළා තමයි මේ දේවිකා කියන කෙනාව කසාද බැන්දේ. ඒකට කමක් නෑ මිස්ටර් විජේවර්ධන. පුතාට ඕනි නම් එහෙම කරපු දැන්. අපි හැමෝම මෙතන ඉන්නවනේ. ඒ නිසා ඒකට කමක් නැහැ. දුව, ඔයා කේසර අයියා එක්ක කාමරයට ගිහින් කතා කරන්නකෝ. තාත්තයි පුතයි රණ්ඩු වෙන්න හදන හින්දයි කෙල්ලගේ තාත්තා දෙන්නගේ කතාව මැද්දට පැනලා හැම කිව්වේ. මොකද කෙල්ලගේ තාත්තා වුණත් දන්නවා මේ තාත්තයි පුතයි අතර පොඩි ඇරියස් එකක් තියෙනවා කියලා. කෙල්ල ඉතින් කේසරව එයාගේ කාමරයට එක්කන් යන්න අකමැති වුණත් තාත්තගේ බලකිරීම හින්දම එයාට කේසරව එයාගේ කාමරයට එක්කන් යන්න සිද්ධ වුණා. කොල්ලත් ඉතින් කෙල්ල පස්සෙන්ම පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ තියෙන එයාගේ කාමරයට ගියා. මේකද ඔය තමුසේගේ කාමරේ? යකෝ, අපේ ගෙදර වැඩකාරයෝන්ගේ කාමරත් මීට වඩා ලස්සනයිනේ. කෙල්ලගේ කාමරයට ආව ගමන්ම
කේසර කරේ කෙල්ලගේ කාමරය වටේටම ඇස්සයවල අඩුපාඩු හෙව්ව එක විතරමයි. ඔයාට මගේ කාමරය ඔච්චයටම කැතයි නම් මගේ කාමරෙන් එලියට යන්නක ඉතින්. මං ඔයාට කිව නෑනෙ මගේ කාමරයට එන්න කියලා. ඔයාමනි බලෙන් මාවේ. කෙල්ල ඉතින් කොල්ලට ඔරවගෙනම තමයි එහෙම කිව්වේ. කෙල්ල එහෙම කියද්දි ඉතින් කොල්ලට නං හෙන්න. ඇයි අනේ ඔයා හොම හිනාවෙන්න. ඔයාට හිනාවෙන්න තරම් දෙයක් මං කිව නෑනේ. කෙල්ල ඉතින් ඇස් දෙකත් පොඩි කරගෙන එයාට පුළොන් උපරිමේටම නපුරු වෙන ගමනුයි එහෙම කිව්වේ. තමුස නපුරු වෙන්න හදති මාරම කිව්ට්ටෝයි. හා පැටියෙක් වගේ. කෙල්ල කොච්චර නපුරු වෙන්න හැදුවත් කොල්ලට නම් කෙල්ලෝ පේන හොරතල් හාපැංචියක් වගේ. අනේ මේ කේසරයියේ. ඇයි මොකෝ මං වැරදි දෙයක් කිව්වද? මේ නාඩකම දැන් හොඳටම ඇති. හරිද? ඔයාට ඇත්තටම මගෙන් මොනවද ඕනේ? ඔයා හදන්නේ මං ඔයා වෙදා හැමෝම ඉස්සරහා රිජෙක්ට් කරපු එකට ආපහු පාරක් මගෙන් පලිගන්නද? කෙල්ල එහෙම කියද්දි කේසරටත් මතක් වුණේ හරියටම මීට මාසෙකට කලින් වෙච්ච දේ. හරියට මීට මාසෙකට කලින් තමයි නෙත්මී කේසරයි අතර කැම්පස් එකේදී ලොකු වලියක් ගියේ. නෙත්මී කැම්පස් එකට ඇවිත් මේ වෙනකොට අවුරුදු 2ක්ම ගෙවිලා තිබ්බත් කවදාවත් එයයි කේසරයි මූණට මූණ ගැහිලා වචනයක්වත් කතා කරලා තිබුණේ නැහැ. මොකද නෙත්මී කියන්නේ කාත් එක්කවත් වැඩි කතා බහක් නැති තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක්. අඩෝ කේසර මං ඔබට චැලෙන්ජ් එකක් දෙනවා. මොකක්ද? ඔබ දැන් මට කිව්වනේ උඹට මේ කැම්පස් එකේ ඉන්න ඕනිම කෙල්ලෙක් එක විනාඩියෙන් යාළු කරගන්න පුළුවන් කියලා. ඔව් ඉතින් අපේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නවා නෙත්මී සෙව්වන්ති දිසානායක කියලා පට්ටම ලස්සන කෙල්ලෙක්. ඒකි මේ වෙනකම්ම මේ කැම්පස් එකේ කිසිම කොල්ලෙක් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ. මේ වෙනකොටත් මේ කැම්පස් එකෙන් භාගයක්ම කොල්ලෝ ඒකගේ පස්සෙන් පිස්සු වැටලා වගේ යන්නේ. උඹට පුළුවන් නම් ඒකේ යාළු කරගෙන එකම එක කිස් එකක් ඒකගේ කැමැත්තෙන්ම ඉල්ලගෙන පෙන්නන්න මම උඹට මගේ අලුත්ම බයික් එක දෙනවා. උඹ මොකද කියන්නේ? උඹ මගේ චැලෙන්ජ් එක බාර ගන්නවද? හරි මම බාර ගන්නවා. මේ කේසරට ඔවා චැලෙන්ජ් බං. හරි. හැබැයි උඹ හදිස්සිය හරි පැරදුනොත් උඹ ගත්ත අලුත්ම බයික් එක මට ඕනියා. උඹ කැමතිද? හරි හරියකෝ එකක් බැන්නම් 10ක් හරි දෙන්නම්. මොකද ඉතින් මම මේ චැලෙන්ජ් එක අනිවාර්යයෙන්ම දෙන්නානේ. හරි ලොකුවට එයාගේ යාළුවා හංසකට එහෙම කියපු කේසර ඒ චැලෙන්ජ් එක බාරගත්තා. මිනිහා ඉතින් ඒ වෙලේම නෙත්මිය හොයාගෙන ගියා. මිනිහා පස්සෙන්ම එයාගේ යාළුවා සෙට් එකක් ගියා. කේසර කියන්නේ මේ රටේ ඉන්න ලොකුම සල්ලිකාරයාගේ එකම පුතා නිසා මිනිහා හෙන ගැම්මෙන් තමයි නෙත්මි ඉස්සරහට ගියේ. මොකද එයාට තියෙන සල්ලි බලය හින්දා කිසිම කෙල්ලෙක් එයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා එයා හොඳටම දන්නවා. හායි නෙත්මි මං කේසර. කේසර ආදිත්‍ය විජේවර්ධන. කේසර ගිහින් කෙල්ලට අත දික් කරේ කෙල්ලත් එයාට අතට අත දෙයි කියන බලාපොරොත්තුෙන්. ඒත් කෙල්ල එයාට අතට අත දුන්නේ නැහැ. එයා නිකම්ම හායි කියලා විතරක් කිව්වා. කෙල්ල හායි කියලා හරි කියපු හින්දා කොල්ලත් කෙල්ල එයාට අතට අත නොදුන්න එක ගැන වැඩි අවුලක් ගත්තේ නැහැ. නෙත්මි ඔයා දන්නා නේද මම කාගේ පුතාද කියලා? මන් දන්නවා. ඔයා ජයන්ත විජේවර්ධනගේ එකම පුතානේ. මේ කැම්පස් එකත් අයිති ඔයාලටනේ. හරියටම හරි. මේ කැම්පස් එකත් අපේ තමයි. ඔයා ඒක දන්නේ හින්දා මට මේ වැඩේ කරගන්න ගොඩක් ලේසියි. වැඩේ? මොන වැඩේද? අහන්නක නෙත්මි. ඔයාට පේනව නේද මගේ පිටිපස්සෙන් ඉන්න කොල්ල සෙට් එක? ඔව් ඉතින්. ඒ ඉන්න ඔක්කොම මගේ යාළුවෝ. උන් මට චැලෙන්ජ් කරා ඔයාව යාළු කරගෙන පෙන්වන්න කියලා. ඉතින් කියන්නේ උන්ට පේන්න ඔයා මාත් එක්ක යාළු වෙන්න ඕනි. වැඩි ඕනි නැහැ. එක විනාඩි 5කට විතරක් ඔයා මාත් එක්ක යාළු වුණා නම් හොඳටම ඇති. අනික අරුන්ට පේන්න මාව එකම එක පාරක් කිස් කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ඔයා ඒ වෙනුවෙන් ඉල්ලන ඕනිම ගාණක් මං ඔයාට දෙන්නම්. මාව එකම එක පාරක් කිස් කරන්න මං ඔයාට කීයක්ද දෙන්න ඕනි කියන්නකෝ? ලක්ෂයක්? 2ක්? නැත්නම් ලක්ෂ 5ක්? ඔයාට කීයක්ද ඕනි?
ආදරේ කියන වචනෙටත් අප්පිරිය කරන කේසර කියන්නේ කවදාවත්ම කෙල්ලෙක්ට ආදරේ කරලා එයාට ලං වෙන්න හදන කොල්ලෙක් නෙවෙයි. සරලවම කිව්වොත් කේසර කියන්නේ එයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් විතරක් කෙල්ලෙක්ට එයාට ලං කරගන්න ජාතියේ කොල්ලෙක්. ඒකත් එයාගේ සල්ලි වියදම් කරලා. මිනිහා ඒකයි මේ විදිහට නෙත්මිටත් කියන්නේ. අනිත් කෙල්ලෝ වගේම ලක්ෂ ගණන් සල්ලි දෙන්නම් කිව්වම නෙත්මිත් අනිත් කෙල්ලෝ වගේම කේසරට ඕනි දෙයක් දෙයි කියලයි කේසර හිතන් ඉන්නේ. කිස් එකක් වෙනුවෙන් ලක්ෂ 5ක්. ඔයාට ගොඩක් සල්ලි තියෙනවා වගේ නේද අයියේ? ඔව්. මට ඇති වෙන්න සල්ලි තියෙනවා. ඔයාට කීයක්ද ඕනි කියන්නකෝ. මාව කිස් කරන එක වෙනුවෙන් මං ඕනි ගාණක් ඔයාට දෙන්නම්. මිනිහා එක කිස් එකක් වෙනුවෙන් ලක්ෂ ගාණක් වියදම් කරන්න හදන්නේ. ඔට්ටෝ දෙන්නම එයාට ලැබෙන බයික් එක ලක්ෂ 40ක්වත් අඩුම ගානේ වටින හින්දා. ඔයා හිතන් ඉන්නේ මේ කැම්පස් එකේ ඉන්න අනිත් කෙල්ලෝ වගේම මමත් ඔයා කියන ඕනිම දෙයක් කරයි කියලාද? ඔයා මට කෝටියක් දෙන්නම් කිව්වත් මං ඔයාව කිස් කරන්නේ නැහැ. සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන ජරා කෙල්ලෙක් නෙවෙයි මම. ටිකක් සද්දෙට එහෙම කියපු නෙත්මි කේසරට ඔරවගෙනමයි එතනින් නැගිටලා යන්න ගියේ. අනිත් කෙල්ලෝ වගේ නැතුව නෙත්මි කේසරව රිජෙක්ට් කරා කියන එක එයාගේ පිටිපස්සෙන් හිටපු යාළුවෝ ටික ඔක්කොම හොඳටම දැක්කා. එයාලා ඉතින් කේසරව නෝන්ඩි කරන ගමන්මයි එයා ගාවට ආවේ. හඩෝ ජයන්ත විජේවර්ධනගේ එකම පුතාව අර කෙල්ල රිජෙක්ට් කරා නේද? උඹලා ඔක්කොම ඒක දැක්කනේ? කේසර උඹ ඔට්ටුව පැරදී මචං. දැන් ඉතින් උඹේ අලුත්ම බයික් එක මට දෙන්න ලෑස්තියන්. හංසක එහෙම කිව්වේ හිනා වෙවි. මොකද ඉතින් කේසර ඔට්ටුව පැරදීනේ. මෙන්න යතුර තියාගනි. කේසර හැම කියන ගමන් එයාගේ සාක්කුවේ තිබුණ එයාගේ අලුත්ම බයික් එකේ යතුර හංසක අතට දීලා තරහෙන්ම එතනින් යන්න ගියා. මිනිහා නෙත්මියාව රිජෙක්ට් කරපු එක ගැන පට්ටම තරහෙන් හිටියේ. ඒ නිසා එයා නෙත්මි පස්සෙන්මයි යන්න ගියේ. කෙල්ල ඉතින් එයාට නිදහසේ ඉන්න ඕනි හින්දා ලයිබ්‍රරි එකටයි ආවේ. කොල්ලත් නෙත්මිගේ පස්සෙන්ම ලයිබ්‍රරි එකට ආවා. ඒ වෙලාවේ මේ දෙන්න ඇරෙන්න ලයිබ්‍රරි එකේ වෙන කවුරුවත්ම හිටියේ නැහැ. නෙත්මි කේසර කෙල්ලගේ නම ඒ විදියට සද්දෙන් කියන ගමන්ම කෙල්ලගේ අතින් ඇඳලා කෙල්ලව එයාගේ පැත්තට හරව ගත්තා. ඔයාට පිස්සු හැදිලාද අයියේ? මාව අතාරින්න. බැහැ. මං තමුසේ අතාරින්නේ නැහැ. තමුසේ ඇයි ඉස්සෙල්ලා මාව රිජෙක්ට් කරේ? තමුසේ දන්නවද තමුසේ කරපු වැඩේ හින්දා මට ලක්ෂ කීයක් නම් පාඩු වුණාද කියලා? තමුසේ හින්දා මට මගේ අලුත්ම බයික් එක නැති වුණා. ඉතින් මට මොකද? මං කිව්වේ නෑනේ ඔයාට වගේ යාළුවෙක්ව ඔට්ටු අල්ලන්න කියලා. මාව අතාරින්න. නැත්තම් මං කෑ ගහනවා. කෑ ගහපන් ඉතින්. මේ කැම්පස් එකේ ඉන්න එකෙක්වත් එන්නේ නැහැ උඹව මගෙන් බේරගන්න. පුළුවන් නම් කෑ ගහපන්. කොල්ලා එහෙම කිව්වේ හිතේ තිබ්බ තරහට. මිනිහා හිතුවේ නෑ කෙල්ල ඇත්තටම කෑ ගහයි කියලා. අනේ මාව බේරගන්න කවුරුත් නැත්ත. මේ කේසර අයියා මට කරදර කරනවා. කෙල්ල ඉතින් ඒ විදියට කෑ ගහන්න පටන් ගත්තා. කොල්ලට ඉතින් කෙල්ලගේ කෑ ගැහිල්ල හින්දා තවත් තරහ ගියා. එයා කෙල්ලට ආපහු කතා කරන්න බැරි වෙන්නම කෙල්ලගේ කට වහලා දැම්මා. හැබැයි ඉතින් අතෙන් නම් නෙවෙයි. එයාගේ රළු තොල් වලින්. කෙල්ල ඉතින් කොල්ලගේ පපුවට ගහන ගමන්ම එයාගෙන් බේරෙන්න දැඟලුවා. ඒත් ඉතින් කේසරගේ දරදඩු අත් එක්ක එයා කොහෙද බේරෙන්නේ? කේසර ඉතින් එයාට ඇත්ති වෙනකම්ම කෙල්ලව කිස් කරා. එයා කලින් ඉල්ලද්දි කෙල්ල එක කිස් එකක් නේ දෙන්න බෑ කිව්වේ. ඒ තරහටත් එක්කම මිනිහා කෙල්ලකින් කිස් 100කටත් වැඩිය මුද්‍ර ගත්තා. දැන්වත් තේරෙනවද මැනිකට? මේ කේසරව රිජෙක්ට් කරන මිනිස්සුන්ගෙන් කේසර කොහොමද පලිගන්නේ කියලා? කෙල්ලගේ තොල්වලින් තප්පර 2-3කට ඈත්වුණු කේසර කෙල්ලගේ ඇස් දෙක දිහා බලාගෙනමයි එහෙම කිව්වේ. කෙල්ලගේ ඇස්වල නම් කඳුළු පිරීලා. කෙල්ලගේ කම්මුල් දෙකේ ගලාගෙන යන කඳුළු දිහා බලලා හරි සමච්චල්ලිතියට hina වුණු කේසර කෙල්ලගේ අත් දෙක අතෑරලා දාන්න කලින් තවත් එකම එක පාරක් කෙල්ලගේ තොල් දෙක කිස් කරා. ඒක ටිකක් ලොකු හාදුවක්. අන්තිමේට ඉතින් මතක සටහනක් විදියට කෙල්ලගේ තොලත් හපලමයි කේසර යන්න ගියේ. කේසර ගියාට පස්සේ කෙල්ල එතනම බිම ඉඳගෙන හොඳටම අඬන්න පටන් ගත්තා. මොකද කේසර කලින් ඒ විදියට උදුරගත්ත කෙල්ලගේ ප්‍රථම හාදුව.
අද වන මේ වැඩේ නිසා කෙල්ල පහෝදා කැම්පස් එකට ගියෙත් නැහැ. එයාට සනීප නෑ කියලා ගෙදර හිටියා. ඒත් ඉතින් හැමදාම ගෙදර ඉන්නත් බෑනේ. මොකද ලක්ෂ ගාණක් වියදම් කරලානේ යා මේ ඩිග්‍රී එක කරන්නේ. ඒක නිසා කෙල්ලට ඊට පහුවදාම ආපහු කැම්පස් එකට යන්න සිද්ධ වුණා. කෙල්ල කැම්පස් එකට ගිහිල්ලා තනියමමයි හිටියේ. එයාට මහ ගොඩක් යාළුවෝ නැහැ. එයාට ඉන්නේ යාළුවෝ දෙන්නයි. නෙත්මි මොකෝ බං අවුලෙන් වගේ ඉන්නේ. උඹ ඊයේ කැම්පස් ආවෙත් නැහනේ. උඹලා ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? නැහැ මදු. නිකම්. මගේ ඔළුව ටිකක් රිදෙනවා. ඒකයි. අපි කැන්ටින් එක පැත්තේ යමුද? මට දැන් යන්න බෑ වගේ මදු. ඔය දෙන යන්නකෝ. නෙත්මි එහෙම කියපු නිසා කෙල්ලගේ යාළුවෝ දෙන්නත් ක්ලාස් එකේ හිටපු අනිත් අයත් එක්කම එළියට ගියා. කෙල්ල විතරක් ක්ලාස් එකේ ඉතුරු වුණා. ඔය අතරේ ඉතින් කොල්ලගේ යාළුවෝ ටික ආපහු කොල්ලට විහිළු කරන්න ගත්තා. දැන් ඉතින් මොකක් වුණත් කොල්ලගේ යාළුවෝ ටික එයාට විහිළු කරන්නේ නෙත්මියාව රිජෙක්ට් කරපු එක මතක් කර කරමයි. කොල්ලට ඉතින් මේකට හොඳටම තරහ ගියා. මොකද ඉතින් එයා මීට කලින් කවදාවත්ම කිසිම කෙනෙක් ඉස්සරහ ජෝක් එකක් කළා නෑනේ. හංසක උඹලා දැන් ඔය මගේ අකා උස්ස ගන්න තමයි හදන්නේ. උඹලා දන්නවනේ මට තරහ ගියොත් උඹලට මොකද්ද වෙන්නේ කියලා. කේසර එයාගේ යාළුවෝ ටිකට බනින ගමම තමයි එතනින් යන්න ගියේ. එයා ඉතින් ආපහු එයාගේ ක්ලාස් එකට යන්න හදනකොටම තමයි නෙත්මි එයාගේ ක්ලාස් එක ඇතුළේ තනියම ඉන්න එක දැක්කේ. මිනිහා ඉතින් ගොඩක් තරහින් හිටියේ. එයා නෙත්මි හිටපු ක්ලාස් එකේ දොර අරගෙන ඇතුළට ආවා. කෙල්ල ඉතින් එයාගේ යාළුවා ආපහු එන්නේ නැති කියලා හිතලා හරිම සතුටෙන් තමයි මූණ උස්සලා දොර දිහා බැලුවේ. ඒත් ඉතින් ඒ එන්නේ එයාගේ යාළුවා නෙවෙයි කේසර කියලා දකිද්දි කෙල්ලට තරු පෙනුණා. ඔයා මොකටද අපේ ක්ලාස් එක ඇතුළට ආවේ? කෙල්ල එහෙම ඇහුවේ හොඳටම බය වෙලා. කොල්ලා ඉතින් ඇවිත් කෙල්ල හිටපු ඩෙස්ක් එක ගාවින්ම නතර වුණා. එයා එයාගේ අතක් මේසේ උඩින් සද්ද කරලා තියෙන ගමන්ම කෙල්ලගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණ ලොකු බයක්. කෙල්ලගේ ඇස් දෙක දිහා බලාගෙන හිටපු කේසර ඊළඟට බැලුවේ කෙල්ලගේ ලා රෝස පාට තොල් දෙක දිහා. තමුසේ හින්දා අදත් මම මගේ යාළුවෝ ඉස්සරහා ලැජ්ජා වුණා. දැන් ලෑස්ති නායකට වන්දි ගෙවන්න. එහෙම කියපු කේසර කෙල්ලගේ තොල් දෙක ආපහු සැරයක් බලෙන්ම කිස් කරා. හැබැයි නිකන්න නෙවෙයි. එයාලා කිස් කරන විදිහ වීඩියෝ කරන ගමන්ම. මොකද එයාගේ යාළුවන්ට එයාට ඒක පෙන්වන්න ඕනි වුණා. මගේ යාළුවා මට තමුසේ හින්දා විහිළු කරන වාරයක් ගානේ මං තමුසේ හොයාගෙන එනවා නෙත්මි. මගේ යාළුවා මට විහිළු කරන එක නතර වෙනකම්ම තමුසෙට සිද්ධ වෙනවා මේ විදියට මගෙන් දඩුවම් විඳින්න. එහෙම කියපු කේසර ෆෝන් එකත් අරගෙන යන්න ගියා. කෙල්ල හොඳටම ඇඬුවා. එයාගේ යාළුවා ආපහු එනකොටත් එයා හොඳටම අඬන ගමන් තමයි හිටියේ. නෙත්මි මොකෝ බම්මේ? මදු එහෙම අහනකොට කෙල්ලත් එයාට වෙච්ච හැමදේම එයාගේ යාළුවන්ට කිව්වා. ඇයි බං උඹ ඔක කලින්ම අපිට නොකිව්වේ? උඹ ඔය සිද්ධිය වෙච්ච දවසේම අපිට කිව්වනම් අපි උඹට මේක විසඳ ගන්න උදව් කරනවනේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහක් නෑ මදු. කේසරේ යන්න කලිනුත් මට කිව්වා එයාගේ යාළුවා ආපහු සැරයක් එයාට විහිළු කරත් එයා මාව හොයාගෙන එනවා කියලා. කේසර අයියා ඔයාට එහෙම කරන්නේ එයාගේ යාළුවෝ හින්දා නම් ඔයාට කරන්න තියෙන්නේ එයාගේ යාළුවෝ ඉන්න තැනට ගිහින් එයාව කිස් කරන එක විතරයි. මොකද එයාට ඔයාගෙන් මුලින්ම ඕනේ උනේ ඒ දේ විතරනේ. එයාව කිස් කරන්න මට බෑ එයාව කිස් කරන්න. මං කොහොමද එහෙම කරන්නේ? උඹට ඒක කරන්න බැරි නම් ඉතින් කේසරට තරහ යන හැම වෙලේම කේසර ඇවිත් උඹට ඔහම කරදර කරලා යන්නේයි. ඊට වඩා හොඳ නැද්ද එකම එක පාරක් ඌව කිස් කරලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරගන්න එක? මදු ඉතින් කෙල්ලට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි කොහොමද කියලා කෙල්ලට කියලා දුන්නා. හැබැයි ඉතින් කෙල්ල නම් මේ විසඳුමට ඒ තරමටම කැමති වුණේ නැහැ. ඒත් ඉතින් හැමදාම කේසරගෙන් මේ විදිහට දඩුවම් විදිනවට වඩා හොඳයි මදු කිව්ව විදිහට කේසරගේ යාළුවොත් බලාගෙන ඉදිද්දිම කේසර ළඟට ගිහින් කේසරට එකම එක කිස් එකක් දීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක කියලා කෙල්ලටත් හොඳටම තේරෙනවා. කොහොම හරි ඉතින් තවත් දවසකට මේ වැඩේ කල් දාන්නේ නැතුව අදම මේ වැඩේ කළා ඉවරයක් කරන්න කියලා මදු කෙල්ලට උපදෙස් දුන්නා.
කෙල්ලට දවල්ට තිබුණ ලෙක්්චික ඉවරණ ගමම්ම එය මදුව එක කේසල්ලා ඉන්න පැත්තට ගියා. කේසර ඒ වෙනකොට හිටිය එයා කලින් ගත්තර වීඩියෝ එක යාගේ අලුවන්ට පෙන්නන ගමයි. උඹ එකව කිස් කරා තමයි මචා. අපිටත් එක පේනවා. හැබැයි ඉතින් අපේ ඔට්ට ඕනේ ඒකි කැමැත්තෙම උඹ කිස් කරන්න ඕනි කියෙනගෙන. මේ වීඩියෝ එක උඹ ඒකව කිස් කරන්න බලෙන්නේ. නැතු ඒකි කැමැත්තෙන් නෙවෙනේ. උඹට පුළුවන්නන් ඒකි කැමැත්තෙම උඹ කිස් කරවගන්න මං උඹේ බයික් එක උඹට ආපහු දෙන්න. හැබැයි පොතෝ තව එක දෙයක්. ඒක ඇවිල්ලා ඒකි කැමැත්තෙම අපි ඉස්සරහ උඹ කිස් කරන්න ඕනි. කලින් වගේ උඹට ගිහින් ඒකගෙන් යාළුවෙන්න අහලා ඒකකින් කිස්ස එකක් ඉල්ලන්න බැහැ. ඒකම ඇවිත් ඒකි කැමැත්තෙම අපි ඉස්සරහ උඹ කිස් කරන්න ඕනි. එහෙම වුණොත් මං ආපහු උඹේ බයික් එක උඹටම දෙන්න. මගේ බයික් එකත් උඹට දෙන්න. මොකෝ කියන්නේ උඹ ආපහු මාත් එක්ක ඔට්ටුව කල්ලනවද? හැබැයි ඉතින් මේ පාරත් උඹ මට පැරදුනොත් නම් උඹ ඊයේ අලුතෙන් ගත්ත බයික් එකත් මගේ. අර බයික් එකත් මගේ. උඹ මොකෝ කියන්නේ? කෙල්ල මදුව එක කේසරලා ඉන්න පැත්තට එනකොට කේසර එයාගේ යාළුවොත් එක්ක ආපහු පාරක් ඔට්ටුව කල්ලන ගමන් තමයි හිටියේ. කේසර ගෙත් ඉතින් අලි ලොකුකමනේ. මිනිහ එක පයින්ම හා කිව්වා. හා කියලා මිනිහට කටක් ගන්න හම්බුනේ නැහැ. නෙත්මි ඇවිත් එයා ගාවෙන් හිටගත්තා. මදු පිටිපස්සට වෙලා බලාගෙන හිටියා. කෙල්ල ඉතින් එයාගේ හිතට ලොකු හයියක් අරගෙන එකම එක කිස් එකක් ඒ වෙලාවේ කේසරට දුන්නා. මිනිහ හංසක එක්ක ඔට්ටුව අල්ලලා තප්පර 10ක්වත් කියේ නෑ එයා ඔට්ටුව දෙන්න. නෙත්මි කවදාවත් මෙයාගේ කැමැත්තෙන්ම ඇවිත් කේසරව කිස් කරයි කියලා එක දශමයක්වත් නොහිතපු හංසක එයා ඔට්ටුව අල්ලපු වෙලාවෙම අන්න ඒ විදියට පැරදිලා ගියා. කෙල්ලේ කිස් එක දීලා කේසරගේ මූණවත් බලන්නේ නැතුවම එයාගේ යාළුවා මදු එක්ක ආපහු එතනින් යන්න ගියා. අඩෝ අද නම් දෙයියෝ මගේ පැත්තට කොහෙද හංසක ඉන්නේ. දැන් ඉතින් උඹ ලෑස්තියක් මට උඹේ බයික් එක දෙන්න. කේසර මාරම සතුටෙන් තමයි එහෙම කිව්වේ. අන්තිමේට ඉතින් කොහොම හරි හංසකට මේ ඔට්ටුව නිසා එයාගේ බයික් එක නැති වුණා. කොල්ලට නම් කිසිම පාඩුවක් වුණේ නැහැ. හංසක එයාගෙන් ගත්ත ලක්ෂ 60ක් වටින එයාගේ බයික් එක එයාට ආපහු හම්බ වුණා. ඊට අමතරව හංසකගේ බයික් එකත් එයාට අයිති වුණා. කොහොම හරි ඉතින් මේ සිද්ධිය වෙලා සති 2-3ක්ම ගෙවිලා ගියා. ආයේ කේසර නෙත්මිට කරදර කරන්න ගියේ නැහැ. එයා එයාගේ පාඩුවේ හිටියා. හැබැයි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කෙල්ල කැම්පස් එකේදී දකින වාරයක් පාසා කේසරගේ හිතේ මොකද්දෝ අමුතුම හැඟීමක් අලුතෙන් ලියලන්න පටන් ගත්තා. කෙල්ලයාව දකිනකොට එයාව මගෑරලා යන විදිය. එයා කතා කරද්දී එයා දිහා බයෙන් වෙවුල බලන ඇස් දෙක. සති 2-3කට උඩදී එයාගේ රළු තොල් මැද්දට මැදිය වුණු කෙල්ලගේ පුංචි තොල් දෙක. ආයෙත් දකිද්දී කොල්ල මෙච්චර කාලයක් වෛර කරපු, පිළිකුල් කරපු, ආදරේ කියන හැඟීම එයාටත් නොදැනීම එයාගේ හිත ඇතුලෙන් දලුලන්න පටන් ගත්තා. සති 2-3ක් ගෙවිලා යද්දි මිනිහගේ හිතේ කෙල්ල ගැන ආදරයක් ඉපදුණා. අන්න ඒ ආදරේ ප්‍රතිඵලයක් විදිහට තමයි කේසර නෙත්මිට මංගල යෝජනාවක් අරගෙන ආවේ. එයාට ඕනේ කෙල්ලව හැමදාටම යාගේ කරගන්න. ආපහු වර්තමානෙට. ඔයාට ඇත්තටම මගෙන් මොනවාද ඕනේ? ඔයා හදන්නේ මං ඔයාව එදා හැමෝම ඉස්සරහා රිජෙක්ට් කරපු එකට ආපහු සැරයක් මගෙන් පලිගන්නද? පලිගන්න? පිස්සුද මැනික? මම මොකටද ඒකට ඔයාගෙන් ආපහු පලිගන්නේ? එහෙනම් මට ඕනි ඔයාව කසාද බදින්න. ඔයාව හැමදාටම මගේම කරගන්න. එච්චරයි. මේකත් ඔයාගේ යාළුවොත් එක්ක අල්ලපු ඔට්ටුවක්ද අයියේ? ඒකද ඔයා මාව කසාද බදින්න හදන්නේ? ඇයි? ඔයාගේ යාළුවා ඔයාට කිව්වද පුළුවන් නම් මාත් එක්ක බුදිය කෙනත් පෙන්නන්න කියලා? මම මගේ යාළුවෙක් එක්ක හැම ඔට්ටුවක් ඇල්ලුවා නම් මට තමුසේ කසාද බදලා එක කරන්න කිසිම උවමනාවක් නෑ නෙත්මේ. මට ඕනි නම් ඒකත් බලෙන්ම කරගන්න පුළුවන්. මම මේ තමුසෙට ප්‍රොපෝසල් එකක් අරගෙන ඇවිත් තමුසේ මගේ වයිෆ් කරගන්න හදන්නේ මට ඇත්තටම තමුසේ කසාද බදින්න ඕනි හින්දා. නැතුව ඔට්ටුවක් හින්දා නෙවෙයි. අන්න ඒක විතරක් තමුසේ මතක තියාගන්න. කොල්ලා ටිකක් තරහෙන් තමයි එහෙම කිව්වේ. මොකද ඉතින් කෙල්ලගේ වචන වලට මිනිහට ටිකක් තරහ ගියා. අනික
තමුසේ මාව කසාද බදින්න කැමති නැහැ කියලා ගෙදරින් පැනලා යන්න එහෙම ලෑස්තිනා නෙවෙයි. තමුසේ එහෙම කරොත් මං තමුසේගේ තාත්තගේ බිස්නස් ඔක්කොම බංකලොත් කරලා දාලා තමයි පස්ස බලන්නේ. තමුසේ මගේ හැටි හොඳටම දන්නවානේ. එහෙම කියන ගමන්ම ඇඳවට හිදගෙන හිටපු කේසර නැගිටලා නෙත්මි ගාවට ඇවිදගෙන ආවා. එයා ඇවිත් කෙල්ලව එතන තිබුණු කණ්ණාඩි මේසට හිර කරගත්තා. සති ගානකින් එයාට මිස් වුණා කෙල්ලගේ තොල්වල පහස පුංචි වෙලාවක් හරි ආපහු සැරයක් විඳින්නයි කේසරට ඕනේ උනේ. හැබැයි ඉතින් මේ පාර නම් කෙල්ල ඒකට ඉඩ දුන්නේ නැහැ. එයා කොල්ලා යාට ලං වෙද්දිම අහක බලාගත්තා. ඒ පාර තමුසමට ලොකුකම් දාන්නත් වෙනවද? මාව තරහ ගස්ස ගන්නත් තමුසට ඕනේ. ආ? කේසරට තරහ ගියොත් එයා කිස් කරන එකට වඩා දෙයක් මෙතෙන්දි කරනවා කියලා දන්න හින්දම කෙල්ල ආපහු කොල්ලගේ පැත්තට මූණ හරවගත්තා. මගේ හොඳ කෙල්ල. කේසර එහෙම කියන ගමන් කට කනකින් හිනා වුණා. ඊට පස්සේ එයා කෙල්ලගේ තොල්වල පහස විඳින්න ගත්තා. අද නම් කෙල්ල තඬන්න කරන්න ගියේ නැහැ. මොකද ඉතින් ඇඬුවයි කියලා ඉස්සරහට වෙන්න යන තියෙන දේවල් එයාට වෙනස් කරන්න බෑනේ. තව දවස් 3කින් එයා කොහොමත් කේසරට සදහටම අයිති වෙනවා. එතකොට ඉතින් මීට වඩා දේවල් වුණත් එයාට කේසරට දෙන්න වෙනවනේ. කේසර පුතා ඔයාලා දෙන්න දැන් කතා කරා ඇති නේද? කේසර නෙත්මිගේ කාමරයට ඇවිත් ගොඩක් වෙලා කියපු නිසායි දේවිකා උඩට ඇවිත් කොල්ලට කතා කරේ. කේසර කාමරේ දොර වහලා තිබුණේ නැති හින්දා දේවිකා කාමරේ ඇතුළටම ආවා. එයා එනකොටත් කේසර කෙල්ලව කණ්ණාඩි මේසේ උඩ වාඩි කරගෙන තාමත් කිස් කරනවා. කේසර පුතා දේවිකා කාමරේට ආව කියලා කොල්ලට ඇහුණත් එයා නෙත්මිය කිස් කරන එක නතර කරේම නැහැ. ඒකයි එයා කොල්ලගේ නම කියලා ටිකක් සද්දෙන් කතා කරේ. ඇයි මොකද? කේසර කෙල්ලගේ තොල්වලින් ඈත් වෙලා දේවිකා දිහා බැලුවේ තරහෙන්. දේවිකා කියන්නේ එයාගේ තාත්තගේ දෙවෙනි කසාද බිරිත හින්දා කේසර එයාට පොඩ්ඩක්වත්ම කැමති නැහැ. මොකද එයාගේ තාත්තා එයාගේ අම්මව දික්කසාද කරේ මෙන්න මේ දේවිකා කියන කෙනා එයාගේ අම්මයි තාත්තයි අතරට තුන්වෙනියෙක් විදියට ආපු හින්දානේ. තාත්තා ඔයාට පහලට එන්න කියලා කතා කරනවා පුතා. ඔයා දැන් උඩට ඇවිත් ගොඩක් වෙලා ගියානේ. ඉතින් කියන්නේ පුතා ඔයා ඉන්නේ මිස්ටර් දිසානායකක ගෙදරනේ. ඔයාලා තාම එන්ගේජ් වෙලත් නැහැ. මෙහෙම තනියම ඔයාලා කාමරයකට වෙලා ඉන්න එක හරි නෑනේ පුතා. අනේ මේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා ඔයා මට තේරුම් කරන්න එන්න ඕනි නැහැ. ඔයා මගේ අම්මා නෙවෙයිනේ. ඒක නිසා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. මං යන්නේ මට ඕනි වෙලාවට. එහෙම කියපු කේසර දේවිකා බලාගෙන එද්දිමයි ආපහු පාරක් නෙත්මිය කිස් කරන්න ගත්තේ. ඒත් කලින් වගේ මේ පාර නම් නෙත්මියකට වැඩිය කැමති වුණේ නැහැ. ඒ නිසා යා කොල්ලගෙන් ඈත් වුණා. දේවිකා ඉන්න හින්දා තමයි කෙල්ල කලින් වගේ යාට යාව කිස් කරන්න නොදෙන්නේ කියලා කේසරටත් තේරෙනවා. ඒ නිසා එයත් ආයේ කෙල්ලට බල කරන්න ගියේ නැහැ. එයා ආපහු පහලට ආවා. කෙල්ලත් ඉතින් කොල්ල පස්සෙන්ම පහලට ආවා. කෙල්ලගේ පුංචි තොල් දෙක ටිකක් ඉදිමිලා තියෙනවා දකිද්දි කෙල්ලගේ අම්මටයි තාත්තටයි තේරෙනවා දෙන්න කාමරයට වෙලා හොඳ වැඩ ටිකක් තමයි කරලා තියෙන්නේ කියලා. එහෙනම් මිස්ටර් දිසානායක අපි ගිහින් එන්න. අපි ආයෙ සෙනසුරාදාට හම්බ වෙමු. එහෙම කියපු කොල්ලගේ තාත්තා කෙල්ලගේ තාත්තට සමුදේලා එයාගේ වයිෆ්වත් එක්කගෙන කාර් එකට ගියා. කේසරත් ඉතින් කෙල්ල දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අර දෙන්න එක්කම යන්න ගියා. කොහොම හරි ඉතින් මගුල ස්ථීර වුණ හින්දා තාත්තට නම් හරි සතුටුයි. දැන් ඉතින් සෙන්සුරාදා වෙනකම් බලාගෙන ඉන්න විතරයිනේ තියෙන්නේ. කොහොම හරි ඉතින් සෙන්සුරාදා වෙන තව දවස් 3ක් තියෙන හින්දා කෙල්ල මේ දවස් 3ම කැම්පස් ගියා. මේ සෙන්සුරාදාට එයා කේසරත් එක්ක එන්ගේජ් වෙනවා. ඒ වගේම යාළුවගේ කසාදේ රෙජිස්ටර් කරනවා කියන එක කෙල්ල එයාගේ යාළුවෝ දෙන්නට කිව්වා. එයාලට නම් මේක අහලා විශ්වාස කරගන්නත් බැරි වුණා. මොකද ඉතින් ඔච්චර දවසක් නයි වෛරෙන් හිටපු දෙන්නෙක් නෙමේ කසාද බදින්න යන්නේ. කොහොම හරි ඉතින් මේ දවස් 3ත් ඇස් පිල්ලම් ගහන වේගෙන් ගෙවිලා ගියා. සෙනසුරාදා දවසත් උදා වුණා. එන්ගේජ්මන්ට් පාටි එක තිබ්බ උදේ 10ට. කෙල්ලට අදින්න කියලා ලස්සන සුදු පාට ගවුමක් තමයි කේසර කෙල්ල වෙනුවෙන් තෝරලා එවලා තිබුණේ. හැබැයි ඉතින් කෙල්ල ඒක අදින්න කැමති වුණේ නැහැ. එයා ඇන්දේ රතු පාට ගවුමක්.
මොකද සුදු පාටට එයා එච්චරටම කැමති නැහැ. අනික ඉතින් කසාද බදින්නත් කලින් ඉඳන්ම එයා කේසර්ට ඕනි දේවල් කරන්න ඕනි නැහැනේ. ඒක හින්දා එයා ඇන්දේ එයාට ඕනි එක. කොල්ලා ඉතින් කෙල්ල එයා අරන් දුන්න ලස්සන ගවුම ඇඳගෙන පාටි එකට එයි කියලා මග බලාගෙනමයි හිටියේ. හැබැයි ඉතින් කෙල්ල ඇඳගෙන එන්නේ එයා තෝරපු ගවුම නෙවෙයි කියලා දකිද්දි නම් මිනිහට හොඳටම තරහ ගියා. ඒත් එයා පාටි එකේ ගොඩක් මිනිස්සු ඉන්න හින්දා ඒකට මුකුත් කියන්න ගියේ නැහැ. පාටි එක ඉවර වුණාම තමුස ගැන මම බලා ගන්නම්කෝ කියලා එයා හිතාගත්තා. කොහොම හරි ඉතින් පාටි එකත් පටන් ගත්තා. දෙන්න මුදුත් මාරු කරගත්තා. රෙජිස්ට්‍රේෂන් එකත් කරා. නීත්‍යානුකූලව එයාලා අඹුසැමියෝ බවටත් පත් වුණා. අඩෝ උඹ කොහොම හරි මේ කෙල්ලවම කසාදත් බැඳගත්තා නේ එහෙනම්. කවුද හිතුවේ විහිළුවට අල්ලපු ඔට්ටුවක් මෙච්චර දුර දිග යයි කියලා. කොල්ලගේ යාළුවා පාටි එක වෙලාවෙත් එයාට ඇත්ති වෙනකම් විහිළු කරා. කොල්ලා මේ විදියට එයාගේ යාළුවොත් එක්ක කතාවට බිසී වෙද්දි කෙල්ල ඉතින් එයාටයි කේසර්ටයි ඉඳ ගන්න කියලා තිබුණු සෝෆා එකට වෙලා තනියම වාඩි වෙලා හිටියා. එයාගේ අම්මයි තාත්තයි නම් අලුත් නෑදෑයෝ කේසරගේ තාත්තගේ බිස්නස් පාර්ට්නර්ස්ලා අඳුරගන්න ගොඩක් බිසී වෙලයි හිටියේ. ඒ නිසා යාට කතා කරන්නවත් මෙතන කවුරුවත්ම හිටියේ නැහැ. මොකද මේක කේසරගේ තාත්තා ඕගනයිස් කරපු පාටි එකක්නේ. කේසරටයි කේසරගේ තාත්තටයි ඉන්වයිට් කරන්න ඕනි වුණු අයට විතරයි යාලා ඉන්වයිට් කරේ. කෙල්ල දන්න කියන කවුරුවත්ම මෙතන හිටියේ නැහැ. මොකෝ මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ? කෙල්ල වටපිට බල බල මොනාදෝ බරටම කල්පනා කර කර ඉන්නා දැකපු කේසර එයාගේ යාළුවෝ එක්ක කතා කර කර ඉන්න එක නවත්තලා කෙල්ල ගාවට ආවා. මුකුත් නැහැ. කෙල්ල ඉතින් හරි කෙටියෙන් කොල්ලට උත්තර දුන්නා. මේ ඒක නෙවෙයි. ඇයි මං ඔයාට එවපු ගවුම ඔයා අද ඇඳගෙන ආවේ නැත්තේ? පාටි එකෙන් පස්සේ කොහොමත් කොල්ලවක කෙල්ලගෙන් අහන්නමනේ හිටියේ. ඒක හින්දා මිනිහත් කෙල්ල ගාවින් වාඩි වෙන ගමන්ම මේ ප්‍රශ්න කෙල්ලගෙන් ඇහුවා. කොල්ලා මේ වෙලාවේ තරහ ගස්ස ගන්න හොඳ නැති හින්දා කෙල්ල ඉතින් මං සුදු පාටට කැමති නැහැ කියලා කිව්වා. කොල්ලත් ඉතින් කෙල්ල කවදාවත්ම කැම්පස් එකටවත් සුදු පාට ඇඳුමක් ඇඳගෙන එනවා දැකලා නැති හින්දා කෙල්ල කියන්නේ ඇත්ත වෙන්නේ නැති කියලා හිතුවා. කොහොම හරි ඉතින් දෙන්නගේ මේ කතා බහ මැද්දෙම පාටි එක නම් ඉවර වුණා. අමුත්ත නෑදෑයෝ ඔක්කොලාම වගේ පිටලා ගියා. කේසරගේ පවුලේ අය නෙත්මිගේ පවුලේ අය විතරයි ඉතුරු වුණේ. මිස්ටර් විජේවර්ධන කට්ටියම පිටත් වෙලා ගියාට පස්සේ කෙල්ලගේ තාත්තා ඔන්න ඉතින් කතාව පටන් ගත්තා. ආහා අද ඉදන් ඔය මිස්ටර් කෑලේ ඕනේ නැහැ සුජි. අද ඉදන් ඔයා මට ජයන්ත කියන්න. නැත්නම් විජේවර්ධන කියන්න. අද ඉදන් අපි නෑදෑයෝනේ. හරි ජයන්ත. මම මේ අහන්න ගියේ අපි දැන් අපේ දුවව අපේ ගෙදර එක්කන් යන්නද? නැත්නම් ඔයාලා වෙන මොකක් හරි දෙයක් මේ වෙනකොට ප්ලෑන් කරලා තියනවද කියලා. කෙල්ලගේ තාත්තා මේ අහන්නේ නෙත්මිවයි කේසරවයි හනිමුන් නයිට් එකට යවනාද කියලා. ඒක නම් ඉතින් අපේ ඉලන්දාරියා තමයි තීරණය කරන්නේ. කේසර ඔයා මොන හරි ප්ලෑන් කරලා තියෙන්නේ පුතා? ඔව් තාත්තේ. මම විලා එකක් බුක් කරා. සුචිත් ඔයාට එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ නේද? අනේ නෑ ජයන්ත මට මොන ප්‍රශ්නද? වෙඩින් එකක් නොගත්තට මේ දෙන්න කොහොමද නීතියට අනුව විවාහකයිනේ. ඒකනේ සුචිත්. අපි කොහොමත් ඉක්මනට වෙඩින් එකක් ගමු. තව මාස 2-3කින් වගේ. කොල්ලගේ තාත්තා එහෙම කියපු හින්දා කෙල්ලගේ තාත්තත් ඒකට කැමති වුණා. වෙඩින් එකක් වුණා කියන්නේ කෙල්ලට ඊට පස්සේ නතර වෙන්නේ කොල්ලගේ ගෙදරම තමයි. කොහොම හරි ඉතින් තාත්තලාට වෙඩින් එකේ වැට්ටි කතා කරගන්න ඉඩ දීලා කේසර කෙල්ලවත් එක්කගෙන ගියේ හරිම ලස්සන විලා එකකට. ඒ දෙන්නට නිදහසේ යාළගේ මංගල රාත්‍රිය ගත කරන්න නම් කියාපු පොට් එක මේක. ඇයි අපි මෙහෙට ආවේ? කෙල්ල ඊළඟට වෙන්න යන දේ මොකක්ද කියලා ඉවෙන් වගේ තේරුම් ගත්ත හින්දායි කොල්ලගෙන් එහෙම ඇහුවේ. වෙන මොකටද ඉතින්? අපි දෙන්නගේ හනිමුන් නයිට් එකට මිසක්. මොකක්? ඔව්. ඇයි? අපි දෙන්න තාම වෙඩින් එකක් ගත්තෙත් නෑනේ. ඉතින් වෙඩින් එකට පස්සෙන හනිමුන් නයිට් එක එන්න. අනේ මෝඩි. වෙඩින් එකක් නොගත්තට දැන්ටමත් තමුසේ මගේ වයිෆ් වෙලා ඉවරයිනේ.
හරි හරි ඉතින්. ඒ වුණාට සාමාන්‍යයෙන් වෙඩින් එකට පස්සේනේ හනිමූන් නයිට් එක යන්නේ. ආ, තමුසෙ මේ හදන්නේ ඔහොම කියලා අද මගෙන් බේරෙන්න නේ? නැහැ. මං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. එහෙනම් කොහොම දෙයක්ද? කොල්ලා කෙල්ල ගාවටම ඇවිත් නතර වෙන ගමනුයි එහෙම ඇහුවේ. කෙල්ලට ඉතින් කොල්ලට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. එයා ඉතින් බිම බලාගෙන හිටියා. ඇයි මොකෝ? මගේ පණ්ඩිත කෙල්ලගේ කට වැහුණද? අනේ මේ අයියේ. මං පණ්ඩිත නැහැ. හරිද? කෙල්ල හරිම කියුට් විදියටයි එහෙම කිව්වේ. මං යනවා වොෂ් එකක් දාගන්න. මං එළියට ආවම වොෂ් එකක් දාන්න යන්න ලෑස්තිලා ඉන්නවා. හරිද? එහෙම කියපු කොල්ලා කෙල්ලව කාමරේ තනි කරලා බාත්රූම් එකට ගියා. කොල්ලා ගියා විතරයි කෙල්ල හිමීට කාමරේ දොරේ ලොක් එක ඇරලා එළියට පැන ගන්න පුළුවන්ද කියලා බැලුවා. මොකද එයාට අද කොල්ලා එක්ක ඒ දේ කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් කොච්චර try කරත් කෙල්ලට දොර අරගන්න පුළුවන් වුණේ නැහැ. ඒ දොර අරින්න නම් එයාට යතුරක් ඕනි. ඒ යතුර තියෙන්නේ කොල්ලා ගාව. ඒක නිසා කෙල්ලට පැනලා යන අයිඩියා එක අතාරින්න ඕන. කොහොම හරි ඉතින් ඇඳේ වාඩි වෙලා විනාඩි 10ක් විතර බලාගෙන ඉද්දි කොල්ලා වොෂ් එකක් දාලා ආපහු එළියට ආවා. හැබැයි ඉතින් ටවල් එකක් විතරක් ඇඳගෙන. කෙල්ල ඉතින් කොල්ලා දිහා බලන්නෙවත් නැතුව කොල්ලව මග ඇරලා බාත්රූම් එක ඇතුළට තියුවා. නාලා කෙල්ල ඉවර වෙලා කෙල්ල සෑහෙන වෙලාවක් යනකම් බාත්රූම් එකෙන් එළියට ආවේ නැහැ. පැය දෙකක් විතර යනකම්ම කෙල්ල බාත්රූම් එකේ හිටියා. ඊට පස්සේ තමයි ආ එළියට ගියේ. එයා එළියට එනකොට කොල්ලට නිින්ද ගිහින්. නිදි කිව්වට මිනිහා හැරලයි හිටියේ. කොල්ලා නිදි හින්දා කෙල්ල සද්ද බද්ද නැතුව කාමරේට ඇවිත් ඇඳුමක් දාගත්තා. කොල්ලා කෙල්ලට පේන්නේ නැති වෙන්න හිමීට කෙල්ල ඇඳුම් මාරු කරන දිහා හොරෙන්ම බලාගෙනයි හිටියේ. මිනිහගේ හිත උනත් කෙල්ලගේ නිරුවත ඉස්සරහා කන්ට්‍රෝල් නැති වුණා. ඒත් එයා එයාවම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් උපරිමයටම උත්සාහ කරා. මොකද කෙල්ලට ඕනේ උනේ වෙඩින් එකෙන් පස්සේ ඒ දේ කරන්නනේ. කොහොම හරි ඉතින් කෙල්ල ඇඳුම් මාරු කරගෙන ඇවිත් ඇඳේ කෙළවරටම ගිහින් හාන්සි වුණා. ඊට පස්සේ එයාත් නිදාගත්තා. පහුවදා උදේ කෙල්ල ඇහැරුණේ කේසරගේ තුරුලේ. හැමදාම ටෙඩියෙක් බදාගෙන නිදාගන්න නෙත්මිට අද ටෙඩිය වෙලා තියෙන කේසර. මිනිහත් ඉතින් කෙල්ල තුරුළු කරන් සැපට නිදි. කොහොම හරි ඉතින් දෙන්න උදේ 10 විතර වෙනකම්ම නිදාගත්තා. හවස් වෙලා තමයි දෙන්න ආපහු ගෙවල් වලට ගියේ. දෙන්නගේ වෙඩින් එක සිද්ධ වෙනකම්ම කෙල්ල ඉන්න ඕනේ යාළුවෙක් ගෙදරනේ. ඒ නිසා කොල්ලා කෙල්ලව එක්කගෙන මුලින්ම එයාගේ ගෙදරට ගියා. පුතා ඔයාලා ආවද? මං හිතුවේ ඔයාලා තව දවස් දෙකක්වත් එහෙ ඉඳීවි කියලා. නෑ අංකල්. හෙට අර මිස්ටර් සේනානන්ද එක්ක මට මීටින් එකක් තියෙනවා. ඒකයි අදම ආවේ. අපිට ඉතින් ඕනි නම් ආපහු පස්සේ යන්න පුළුවන් නේ. ඔව් පුතා. ඔයාලා දෙන්න කොහොමද දැන් මැරි කරලානේ ඉන්නේ. පුතාට ඕනි වෙලාවක නෙත්මිය ඕනි තැනකට එක්කන් යන්න පුළුවන්. ඕනි වෙලාවක පුතාට නෙත්මිය බලන්න මෙහෙට ඇවිල්ලා යන්නත් පුළුවන්. අපෙන් කිසිම බාධාවක් නැහැ. කෙල්ලගේ තාත්තා හැම කියද්දි කෙල්ල නම් තාත්තා දිහා ඔරවගෙන බලාගෙන හිටියේ. හරි අංකල්. මං එහෙනම් ආපහු පස්සේ දවසක එන්නම්කෝ. මං එහෙනම් දැන් යන්නම්. මං යනවා නෙත්මි. මං යනවා අංකල්. එහෙම කියපු කොල්ලා ආපහු යාගේ ගෙදරට යන්න පිටත් වුණා. කෙල්ලත් ඉතින් ගෙට ගියා. අම්මා නම් ඇවිත් කෙල්ලගෙන් ඊයේ වෙච්ච දේවල් ගැන විස්තර එහෙම ඇහුවා. ඒත් කෙල්ල අම්මා එක්කවත් කතා කරේ නැහැ. කොහොම හරි ඉතින් පහෝදා කෙල්ල ආපහු කැම්පස් ගියා. කේසර් නම් කැම්පස් ආවේ නැහැ. මොකද එයාට අද හැන්ඩල් කරන මීටින්ස් ගොඩක් තිබ්බා. කේසර කොහොමත් තව එක මාසයක් විතරයි කැම්පස් එන්නේ. ඊට පස්සේ එයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් වෙනවා. කෙල්ලට නම් තවත් අවුරුදු 2ක්ම තියෙනවා ඩිග්‍රී එක ඉවර කරන්න. කසාද බැඳ කියලා නැහැ. ඒ වැඩත් කරගන්න එපයි. ඔහොම ඉතින් දවස් 2-3ක්ම ගෙවිලා ගියා. උඹ ආවද? මොකෝ බං උඹ ඊයේත් ආවේ නැත්තේ? මේ ටිකේ වැඩ ටිකක් වැඩි බං. ඒකයි. මේ ඒක නෙවෙයි. උඹේ තාත්තට දැම්ම උඹේ නෙත්මිගේ කසාද ගැන ප්‍රසිද්ධ කරන්න අයිඩියා එකක් නැල්ලුද? දන්නේ නෑ බං. මොකෝ උඹ හදිස්සියෙම එකපාරට මෙහෙම ඇහුවේ? නෑ ඉතින්. උඹ නෙත්මි එක්ක එන්ගේජ් වෙලා ඉන්නේ කියලා මේ කැම්පස් එකේ උන් දන්නේ නෑනේ. හරි ඉතින්. ඉතින් කියන්නේ
මං ඊයේත් දැක්ක නෙත්මි පස්සේ සෑහෙන කොල්ල ගොඩක් ඒකගේ නම්බර එක ඉල්ල යනවා. උඹේ තාත්තා උඹලගේ එන්ගේජ්මන්ට් එක ප්‍රසිද්ධ කරන්නේ නැත්තම් උඹවත් ඒ වැඩේ කරපන්. නැත්තං ඉතින් උඹ වගේ තව එකෙක්ට සෙට් වුණොත් උඹටම තමයි කෙලවෙන්නේ. හොඳේ? මොකෝ ඉතින් උඹත් මුලින් ඔක්කොම කළේ බලෙන්නේ. ඒ සෙල්ලම් කොහෙද බං මාත් එක්ක? මේ කේසරගේ කෙල්ලට එකෙක් හරි අතක් දීපොත් මං උගේ පවුල පිටින්ම බාවන්නේ. අනේ අනේ මේ කේසර මහත්තයා බොරුවට මිනී මරලා හිරේ යන්න ඕනි නෑනේ බං. මේ කැම්පස් එකේ උන්ට ඔක සහසුද්දේම කියලා දැම්ම නං ඉවරයිනේ. උඹට ඔක කියාගන්න බැන්න මට කියපන්. මං ගහනන් ලොකු බැනර් එකක් කැම්පස් එක ඉස්සරහම. නෙත්වි සෙව්වන්දි දිසානායකයන කේසර ආදිත්‍ය විජයවර්ධනගේ අනාගත බිරිතයි. නැවැරදි. දැනටමත් බිරිතයි. මං අන්න එහෙම බැනර එකක් ගහන්න. ලොකු අකුරේ. උඹ මොකෝ කියන්නේ? අනේ අනේ මේ පිස්සු කතා නොකර හිටපන්. උඹ හරි ආසයිනේ මගේ නම්බුව කන්න. හංසකගේ පිටට හොඳ පාරකුත් ගහන ගමන්මයි කේසර නෙත්මිය හොයාගෙන එතනින් යන්න ගියේ. කෙල්ල එයාගේ යාළුවා මදුව එක්ක එළිය ගාඩන් එකේ තිබුණ බංකුවක ඉඳගෙන පොතක් කියව තමයි හිටියේ. කෙල්ල දිහා බලන් ඉන්න ඕනි හින්දා අහල පහල තිබ්බ ඔක්කොම බංකුවල හිටිය කොල්ලෝ. කේසර එනකොට තුන් ටික නෙත්මිට කෙල්ල පෙරාගෙන හිටියේ. කේසර ආවා කෙලින්ම ඇවිත් කෙල්ල ගාවින්ම ඉඳගත්තා. අර කොල්ල ටික කේසර මොකද නෙත්මි ළඟින් වාඩි වුනේ කියලා පුදුම වෙලයි බලාගෙන හිටියේ. අද කීයට ලෙක්චර්ස් ඉවර? 3:00 වගේ. ගෙදරින් කවුරු හරි එනවා කිව්වද එක්කන් යන්න? අම්මා ඩ්‍රයිවර්ව එවන්නම් කිව්වා. එහෙනම් අම්මට කතා කරලා කියන්න ඩ්‍රයිවර්ව එවන්න එපා කියලා. මං එයා ගෙදරට එක්කන් යන්න. ඕනි නැහැ. වෙන්දටත් ඔයා නෙවෙයිනේ මාව එක්කන් ගියේ. ඒ වෙන්දටනේ. අද ඉතින් මං තමයි තමසේ එක්කන් යන්නේ. නැත්තං ඉතින් අහල පහල ඉන්න මල පෙරේතෝ මගේ කෙල්ලට කෙල පෙරාගෙන බලාගෙන ඉන්නවනේ. කේසර එහෙම කියන ගමන්ම කෙල්ලගේ තොල්වලට පුංචි කිස් එකක් දුන්නා. ඒක දැක්ක විතරයි අහල පහල හිටපු ඔක්කොම මල පෙරේතයෝ ටික එතනින් චුත වෙලා යන්න ගියා. කොල්ලා මේ කරපු වැඩේ හින්දා නෙත්මි කියන්නේ කේසරගේ කෙල්ල කියලා දැම්මලු කැම්පස් එකම දන්නවා. ආයිතින් කැම්පස් එකේ කොල්ලෝ නෙත්මි දිහා ඇහැ කැල්ලා බලනවා තියා එකෙක්වත් නෙත්මි හලකින්වත් යන්නවත් නැහැ. කොහොම හරි ඉතින් ඔන්න හවස කෙල්ලගේ ක්ලාස් ඉවර වුණ හින්දාම කේසර කෙල්ලව ගෙදරට එක්කන් ගියා. අද නම් කොල්ලා කෙල්ලෙක් ගෙදරට වෙලා ටිකක් වෙලා හිටියා. පුතා, ඔහම ඉන්නක ටිකක් මං පුතාට බොන්න මොන හරි අරගෙන එන්නම්. කෙල්ලගේ අම්මා ඉතින් කොල්ලට සාලේ ඉන්න කියලා කුස්සියට ගියේ තේ එකක් හදන්න හිතාගෙන. කෙල්ලගේ තාත්තාත් එළියට ගිහින් කෝල් එක හිටපු හින්දා විනය හිමීට කෙල්ලගේ කාමරයට ගියා. එයා එනකොට කෙල්ල වොෂ් එකක් එහෙම දාගෙන ටවල් එකත් ඇඳගෙන කබඩ් එකෙන් අඳින්න ඇඳුමක් හොයනවා. කොල්ලා ඉතින් ටිකක් සද්දෙට උගුර පාදන ගමන්මයි කෙල්ලගේ කාමරයට ඇවිත් දොරේ ලොක් එක දැම්මේ. කොල්ලගේ සද්දය ඇහිද්දි කෙල්ලත් දන්නා මේ ඉන්නේ කේසර කියලා. කෙල්ල ඉතින් කොල්ලව ගණන් ගන්නේ නැතුව ඉක්මනටම ඇඳුමක් අතට අරගෙන බාත්රූම් එකට දුවන්නයි ලෑස්ති වුනේ. ඒත් ඉතින් කොහෙද? කෙල්ල කොල්ලගේ අත් දෙක මැද්දට මැදි වුණා. අත ගන්නකෝ නෑ. මට ඇඳුමක් මාරු කරගන්න ඕනේ. හරි ඉතින්. ඔක පස්සේ මාරු කරගන්න පුළුවන්නේ. දැම්ම මාරු කරන්න ඕනි නෑනේ. මොකද නැත්තේ? මං ටවල් එක විතරයිනේ ඇඳගෙන ඉන්නේ. කෙල්ල ඉතින් අතෙන් ටවල් එකේ ගැටේ තද කරලා අල්ලගන්න ගමන්මයි එහෙම කිව්වේ. ඉතින් හොඳයිනේ. කල්ලා එහෙම කියන ගමන්ම ලං වුණේ කෙල්ලගේ තොල් පෙති ගාවට. දවස් දෙක තුනකින්ම කෙල්ලගේ පුංචි තොල් එක්ක සෙල්ලම් කරන්න යට වෙලාවක් ලැබුණ නැති හින්දා එයා විනාඩි 10ක් 15ක් විතර කෙල්ලගේ තොල් එක්ක සෙල්ලම් කළා. කෙල්ලත් ඔන්න මේ පාර නම් කොල්ලගේ තොල් එක හරි කැමැත්තෙනුයි සෙල්ලම් කළේ. මොකද ඉතින් දැන් කේසර කියන්නේ එයාගේ හස්බන්ඩ්නේ. කේසර පුතා. ඔන්න ඉතින් ඔය ඇස්සේ කෙල්ලගේ අම්මා කොල්ලට බොන්න කියලා තේ එකක් හදාගෙන ඇවිත් කොල්ලව හොයන්න ගත්තා. ඔහොම කෑ ගහන්න එපා නිලෝ. ඒ දරුවෝ අපේ කෙල්ල එක පොඩ්ඩක් ආදරය කරනවා ඇති. එයාලට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න. ඒ වුණාට මහත්තයා දැන් මොහොම හොරතල් වෙන්න ඕනි නෑනේ. තාම දෙන්නගේ වෙඩින් එක ගත්තෙත් නැහනේ. හරි නිලෝ.
කේසර පුතා අද ආවේ වෙඩින් එක ගැන කතා කරන්නත් එක්කමයි. එයා කියන්නේ ලබන මාසේ 10 වෙනිදාට වෙඩින් එක ගමු කියලා. තවත් කල් යවන්න ඕනේ නැහැ කිව්වේ. එහෙනම් කමක් නැහැ. ඒත් ඉතින් තව සති දෙකක් වගේනේ මහත්තයා තියෙන්නේ. වෙඩින් එකේ වැඩ ටික ලෑස්ති කරගන්න කාලය ඇති වෙයිද? ඒව ගැන අපි බය වෙන්න ඕනේ නැහැ නේලෝ. කේසර පුතා ඒ ඔක්කොම බලා ගන්නවා කිව්වා. අපිට තියෙන්නේ කෙල්ලෝ දෙන්න විතරයි. අම්මයි තාත්තයි මේ දෙන්නගේ කසාද ගැන කතා වෙද්දි මේ දෙන්න ඉතින් ඒ දෙන්නගේ ලෝකවල වල අතරමං වෙලා. කෙල්ලෝ නම් දැන් හරි ආසාවෙන් කොල්ලගේ තොල් එක සෙල්ලම් කරන්නේ. මොකද මේ මෙච්චරට මැඹරෙන්නේ? කෙල්ල ඉතින් එයාටත් නොතේරෙන හැඟීම් මැස්සේ අතරමං වෙලා හිටියේ. ඒකයි කෙල්ල ඇඹරි ඒ හැඟීම් විඳින්න ගත්තේ. අනේ මේ යනවා යන්න. කොල්ලගේ පපුවටත් එයාගේ අතින් පුංචි පාරක් ගහන ගමන්මයි කෙල්ල ලැජ්ජාවෙන් බාත්රූම් එකට දිව්වේ. කෙල්ල ගියාට පස්සේ ඔන්න ඉතින් කොල්ලත් ආපහු පහලට ආවා. එයා එනකොට කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම එයා දිහාමයි බලාගෙන හිටියේ. ඒක නිසා මිනිහට ටිකක් ලැජ්ජා හිතුණා. පුතා දැන් නම් තේක ඇල්ලෙලත් ඇති. මම වෙන එකක් හදාගෙන එන්නම්කෝ. ආ එපා අම්මේ. මං දැන් ආපහු යන්න ඕනි. මං එහෙනම් ගිහිල්ලා එන්නම් තාත්තේ. කොල්ලා ඉතින් ඒ දෙන්නට සමුදේලම ආපහු ගෙදර ගියා. ඊළඟ සති දෙක පුරාවටම ඉතින් කොල්ලා කැම්පස් එකේ වැඩවලටයි වෙඩින් එකේ වැඩවලටයි බිසි වුණා. රටේ ලොකුම බිස්නස්මන්ගේ පුතා කිව්වම ආයිතින් මගුල වුණත් රජ මගුලක් වගේ වෙන්න එපයි. ඒ නිසා ඒ වැඩ ටිකත් ඉතින් ලස්සන්ටම ලෑස්ති කරා. මේ සති දෙකත් ඔන්න ඉතින් ඇහි පිල්ලම් ගහන වේගෙන් ගෙවිලා ගියා. කෙල්ල හරිම ලස්සන මනාලියක් විදිහටත් කොල්ලා කඩවසම් මනාලයෙක් විදිහටත් හැඩගැන්වුණා. දෙන්නම ඉතින් සුබ නැකතින් පෝරුවට නැක්කා. චාරිත්‍ර වාරිත්‍ර ටිකත් හරි අගයට කෙරුණා. ෂා මිස්ටර් විජේවර්ධන මං දැකපු ලස්සනම් වෙඩින් එක මේක. වෙඩින් එක නම් ඇත්තටම නියමයි. වෙඩින් එකට ආපු හැමෝම ඔය විදිහට කොල්ලගේ තාත්තට වර්ණනා කරා. කොහොම ඉතින් වෙඩින් එකත් ඉවර වුණා. දැන් ඉතින් ආපහු පාරක් සුබ නැකතින් එයාලගේ අසම්පූර්ණ වුණ හනිමුන් නයිට් එක සම්පූර්ණ කරන්න කියලා හිතාගෙන කොල්ලා එදා බුක් කරපු විලා එකටම ආපහු ගියා. මැනික අද නම් ඔන්න බෑ කියන්න බෑ. අද නම් මට ඒක ඕනෙමයි. කොල්ලා එක කිව්වේ වෝනින් එකක් විදිහට. කෙල්ලත් ඉතින් එයාගේ හිස නමා කොල්ලගේ වෝනින් එක පිළිගත්තා. සරාගේ රූසිත්තම් මවමින් ආදරණීය හෝරා කිහිපයකට ඒ දෙන්න ඇරයුම් කරා. කෙල්ලගේ සරාගේ සිරුර මත කොල්ල හරි ආදරෙන් සලකුණ තියන්න පටන් ගත්තා. ඒක සලකුණක් ගානෙම කෙල්ල පිස්සු ඇට්ටුවා. කොහොමද ඉතින් දෙන්නගේ කැමැත්තෙන් හරි ආදරණීය මොහොතක් ඒ දෙන්න ගත කරා. මැනික මං ඔයගෙන් පොඩි දෙයක් අහන්නද? අහන්න අයියේ. ඔයා තාමත් මට වෛර කරනවද? ඔය බලෙන් කසාද බැදපු එකට? කෙල්ල ඉතින් ටිකක් හිතලා තමයි නැහැ කියලා කිව්වේ. මොකද කියලා එහෙම ඇත්තේ? නිකන් ඉතින්. නිකන් වෙන්න බෑ. මට ඇත්තම කියන්න. ඔයා තාමත් මට වෛර කරනවද? නැහැ අයියේ. කලින් නම් මං ඔයාට ඇත්තටම ගොඩක් වෛර කරා. හැබැයි දැන් නම් නැහැ. ඇත්තමයි නේද කියන්නේ? මං දැන් ඔයාට වෛර කරන්නේ නැහැ. මං දැන් ඔයාට ආදරය කරනවා. කෙල්ල ඉතින් ලැජ්ජාවෙන් ඇඹරි තමයි එහෙම කියන ගමන් කොල්ලගේ පපුවට තුරුළුවනේ. මාත් ඔයාට ගොඩක් ආදරෙයි මැනික. කොල්ලා ඉතින් කෙල්ලට කිස් එකක් දෙන ගමන්ම කෙල්ල තවත් එයාට තුරුළු කරගත්තා. කිසිම ආදරයක් නැතුව ආදරේ කියන වචනේ තේරුමවත් නොදැන යාළුවොත් එක්ක දාපු ඔට්ටුවක් මත පටන් ගත්ත මේ ආදරේ කතාව අන්තිමේදී ආදරේ පිරුණු ආදරේ කතාවක් වෙලයි නතර වුණේ. අවුරුදු 2කට පසු. ඔන්න ඉතින් අද තමයි කෙල්ලගේ උපාධි ප්‍රදානෝත්සවය. කෙල්ලගේ අම්මයි තාත්තයි වගේම කොල්ලගේ අම්මයි තාත්තයිත් කෙල්ලගේ උපාධි ප්‍රදානෝත්සවයට ආවා. කොල්ල නම් ඉතින් ඔන්න තාම ඇවිල්ලා නැහැ. කෙල්ල ඉතින් වටපිට බල හොයනකෝ කේසර අයියා කියලා. ඒත් ඉතින් කොල්ල නැහැ. නෙත්මි සෙව්වන්දි දිසානායක.
ඊළඟට උපාධිය ලබන තැනැත්තිය විදිහට කෙල්ලගේ නමත් ස්ටේජ් එකේ නවුන්ස් කරා. කෙල්ල ඉතින් හරි දුකින් ස්ටේජ් එකට නැක්කේ. මොකද ඉතින් එයා උපාධිය ගන්නා දකින්න කොල්ල මෙතන නෑනේ. කෙල්ල ඉතින් උපාධිය අරගෙන ඉස්සරහා බලනකොටම කේසර හති දාගෙන එයාලගේ උපාධි ප්‍රධාන උත්සවයේ තිබෙන හෝල් එකට දුවගෙන ආවා. එයා කෙල්ලට අත වනන ගමන්ම ඇහැකුත් ගැහුවා ඉතින්. කෙල්ලත් කේසරට පේන්න එයාගේ අතේ තියෙන උපාධි සහතිකය උඩට උස්සලා පෙන්නන ගමන් අත වෙනවා. කොහොම හරි ඉතින් අන්තිම තප්පරේදී හරි කොල්ලා ආපු නිසා කෙල්ල හරි සතුටින් හිටියේ. ඇයි අනේ පරක්කුනේ? මං කිව්ව නේද හරියටම 10 වෙනකොට එන්න කියලා. ෆොටෝස් ඔක්කොම ගහලා ඉවර වෙන ගමන් ඔන්න ඉතින් දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් රෝල් එකට මාරු වුණා. මේ ළමයි දෙන්න අදත් රණ්ඩු වෙනවනේ ජයන්ත. එහෙම තමයි දේවිකා. උපාධිය ගත්තා කියලා නැහැ. දෙන්න කොහොමත් රණ්ඩු කෙකි දෙකක්නේ. දේවිකාටයි ජයන්තටයි මේවා නම් හොඳට හුරු පුරුදුයි. මොකද ඉතින් මේ ජෝඩුවේ ඉන්නේ එයාලා එක්කමනේ. හරි මැනික. දැන්වත් බයින් එක නවත්තන්නකෝ නේ. අර හැමෝම බලාගෙන ඉන්නේ අපි ෆොටෝ එක ගහන්න එනකම්. කොල්ලා එහෙම කිව්වත් කෙල්ල නන් නෙවෙයි රණ්ඩුව නවත්තන්නේ. ඒ නිසා කවුරු බලන් හිටියත් කමක් නෑ කියලා කොල්ලා කෙල්ලට ආපහු කතා කරන්න බැරි වෙන්න කෙල්ලගේ කට වහලා දැම්මා. දන්නවනේ ඉතින් කොහොමද කියලා. අම්මලා තාත්තලා ඉතින් මේවා මොකුත් නොදැක්ක ගානට අහක බලා ගත්තා. දැන්වත් මට සමාව දෙනවද මැඩම්? අච්චර අවංකව සමාව ගත්තාම කාටද ඉතින් කොල්ලට සමාව නොදෙන්න හිතෙන්නේ. ඒ නිසා කෙල්ලත් කොල්ලට සමාව දුන්නා. කොහොම හරි ඉතින් මුළු පවුලම එකතු වෙලා මේ ජෝඩුව මැද්දෙන් තියාගෙන ෆොටෝ එකක් ගත්තා. මේ අවුරුදු 2ක කාලය ඇතුළත කෙල්ල එයාගේ අම්මටයි තාත්තටයි සමාව දුන්නා. එයාගේ කැමැත්ත අකමැත්ත ගැන නොහිතා එයාලගේ ඕනෑ එපාකම් වෙනුවෙන් එයා කසාද බඳපු එකට. කොල්ලා වුණත් දේවිකාට ඒ කියන්නේ එයාගේ තාත්තගේ දෙවෙනි වයිෆ්ට සමාව දුන්නා. එයාගේ අම්මයි තාත්තයි අතරට තුන්වෙනියෙක් විදිහට ඇවිත් එයාගේ අම්මට තිබුණ තැන අඳුරගත් එකට. ඒ නිසා මේ ෆොටෝ එකට හැමෝම හිටියේ පවුලක් වගේ හරි ආදරෙන්. ආදරය කියන හැඟීම අංශු මාත්‍රයක්වත් නැතුව බලහත්කාර ආදරයක් විදියට පටන් ගත්ත මේ ආදරේ කතාව අන්න එහෙමයි හරි ලස්සන ආදරේ කතාවක් කියලා අවසන් වුණේ. තවත් මේ වගේම ලස්සන ආදරේ කෙටි කතාවකින් අපි ආයෙත් හමු වෙමු. කතාව බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.